ගඟ දිගේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අද දවසේ අපි සූදානම් වෙලා ඉන්නේ ඔයාලත් එක්ක මාදු ගඟේ සවාරියක් යන්න. ඉතින් මෙහෙම යනකොට හොරණ පැත්තෙන් යනකොට බක්කුල මහා සෑය වැඳ ගන්න අපි අමතක කරන්නේ නැති නිසා අපි හැමෝමත් එක්ක මල් පහන් අරගෙන බක්කුල මහා සෑය වඳින්න තමයි මේ යන්නේ. හොරණ නගරයට ආසන්නව පිහිටා තියෙන බක්කුල මහා සෑය බොහෝ දෙනාට අතිශය පින්වන්ත ස්ථානයක්. ඉතිහාසය අනුව නම් මේක තමයි මහා සංඝරත්නයට ඉදිකර තිබූ විශිෂ්ටතම විහාරස්ථානය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතනට එන හැමෝම හරි සංසුන් විලාසයකින් ගමන් කරනවා දැක ගන්න පුළුවන්. මෙහි සිතුවම් කරලා තියෙන චිත්‍ර නම් හරිම ලස්සනයි. ඒවා අපේ සිත් ඇද ගන්නා සුළු චිත්‍ර. බලන්නකෝ මේ චිත්‍ර හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම විශේෂ දේ තමයි මෙන්න මෙතන පඩිපෙලක් තියෙනවා. මේ පඩිපෙල දිගේ උඩට ගියාම ඒ උඩම නම් හරිම විස්මයජනකයි. මෙහි තියෙන පිළිම ඒ වගේම මෙහි තියෙන දේවල් නිර්මාණය කරලා තියෙන විදිහ නම් හිතා ගන්නවත් බෑ. ඒක ඔයාලා මේ බක්කුල මහා සෑය වදින්න ගිය වෙලාවක එතනට ගිහිල්ලාම බලන්න ඕනි අත්දැකීමක්. එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ බක්කුල මහා සෑය වැඳ පුදාගෙන ඉවර වෙලා අපේ මාදු ගඟේ සවාරිය යන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි 40 දිනකට යන්න පුළුවන් විදිහේ බෝට්ටුවක් වෙන් කරගන්නවා. අපි කට්ටියටම මාදු ගඟේ සවාරිය යන්න. මුලින්ම නම් ටිකක් කට්ටිය බයෙන් තමයි බෝට්ටුවට නැග්ගේ. තාමත් බය වෙලා ඉන්නේ. ඉතින් හයියෙන් අල්ලගෙන ඉන්නේ වැටේ කියන බය හැමෝගෙම හිතවල තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා මාදු ගඟ දිගේ ටුවරිස්ලාත් යනවා. ටුවරිස්ලා මුල් ආතල්ලක යනවා දැක්කම අපිට හිතෙනවා අකෝ අපි ලංකාවේ වෙලත් අපිට ඇයි බැරි මෙහෙම යන්න කියලා. ඒ නිසා ඔන්න පොඩි අපි ආයිකකුත් දෙනවා. මේ තමයි නඩේ ගුරා. පේනවනේ කොල්ලා හැන හැන්ඩිය හොඳේ. ඔන්න අපි කට්ටියත් එක්කම සෙල්ෆි ඡායාරූපයක් ගන්න තමයි හදන්නේ. ෆොටෝ ගහන්න ගියොත් ඉතින් මැද ඉන්න කෙනා පේනවනේ අපේ විට්ටච්චි අයියා. මේ තමයි මේ වැඩේ සංවිධානය කරපු අපේ මිස්. මේක ගෙනා නම් කකා යන්න කිව්වා. මේ ඉන්නේ අපේ විට්ටච්චි අයියා. කැලෑවල් ගානේ රින් ගන්න කිව්වොත් ඉතින් ආයි ඔස්තාර් කෙනෙක් තමයි. පේන්න බෑ. කැලෑවල් වතුර මුහුද ඇල දොල ගංගා මේ මෙලෝජාව පේන්න බෑ. ඔහොම ඉතින් අපි මාදු ගඟේ සවාරිය මේ විදිහට පුල් ආතල් එකේ උගුලන් වැඩි මේ ෆීලිං එකත් එක්ක යනකොට මාර මාතල් එකක් තියෙනවා. මේක තමයි භයානකම අවස්ථාව. ඔන්නෝක තමයි උස ජීවිතවලට වෙන දේවල් මේක තමයි දැන් විට්ටච්චේ නම් කොට ජීවිතයක්. ඒ නිසා අවුලක් නැහැ. පාලම් ගහලා තියෙනවා. ඉතින් මේ පාලම් වටින් යනකොට අර උස කට්ටිය පාලමේ වදිනවා. කොට ජීවිතවලට නම් කිසි කේස් එකක් නැහැ. අපි අන්නේ විදිහට තමයි පාලම් යටින් ගිහිල්ලා මාදු ගඟේ ඒ ආතල් එක ගත්තේ. ජීවිතේ පළවෙනි වතාවටත් මමත් මාදු ගඟේ ගියේ. ඒ වුණාට මම තමයි මේකේ කෙලිම ගයිඩ් වෙලා ඉන්නේ. බලන්න අපේ සංජීව අයියාගේ මල්ලි ධම්මික තමයි මේ බෝට්ටුව පදවන්නේ. ජීවිතේ පළවෙනි එක්ස්පීරියන්ස් එක අපිත් පරාණ බයෙන් ගිහිමුට බෝට්ටුව දීලාම බෝට්ටුව මග පෙරලයි කියලා. අවුලක් නැහැ. කොල්ලා ෂේප් එකේ වැඩි කොට දාගෙන අපි කට්ටියව පරිස්සම් කරගෙන මාදු ගඟේ සවාරිය තමයි යන්නේ. එක දෙයක් අමතකුණානේ කියන්නේ මේ ඉන්න කට්ටිය කවුද කියලා. මේ ඉන්නේ කුරුවිට කොට්ටාසේ පෙරපාසල් ගුරු සංගමයේ කට්ටිය. ඉතින් මේ තමයි පෙරපාසල් ගුරුවරුන්. ඒත් එයාලත් එක්ක ඉන්නවා එයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධව ඉන්න මිස්. එයාලත් එක්ක තමයි අපි මේ විනෝද චාරිකාවේ ආවේ. අපිත් එනකොට මුලින් හිතුවේ මේක බෝරින් ට්‍රිප් එකක් වෙයි කියලා. මොකද මෙතන ටිකක් අපිට වඩා වයසින් වැඩි කට්ටිය ඉන්න නිසා. නෑ
මෙයාලා ඇවිල්ලා හරිම ඇක්ටිව්. ඒ වගේම සින්දු නම් සින්දු, කවි නම් කවි, විරිදු නම් විරිදු. ඕනි දෙයකට ඕකේ. පේනවනේ. අපිත් එක්ක සින්දු කියන හරි ලස්සන. නයි විතර උම්ලන අද විශේෂ පාසහන කේක් නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාට හැදුවේ කේක් එක අපි දෙන්නයි අහුවෙන්නේ අර පප්පලවයි මාලිගාවේ වැඩ මක නවතේ මට මාස්ස දැන් කිඹුල්ලුකයි තනි දපමකරි සාසා ඕයේ ඊළඟට අපි ගියේ බීච් එකට විනෝද වෙන්න. ඉතින් මේ වෙද්දි අපිට දැනගන්න ලැබුණා මෙතන ඉන්න චිත්‍රා කියන මිස්ගේ උපන්දිනේලු. ඉතින් එයාගේ ආදරණීය සහෝදරියෝ ටික එකතු වෙලා කේක් එකක් එහෙම ගෙනල්ලා ලස්සනට එයාගේ උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න ලෑස්ති කරලා තිබ්බා. අපිත් ඒකට සහභාගී වුණා. මං හිතන්නේ ලොකුම කේක් කෑල්ල ගෑවේ මම තමයි. ඉතින් මේ චිත්‍රා මිස් කියන්නේ බිරිඳු උල්පතක්. මගේ පැසසුම මැතිනිය ඔබටයි යාලේ මගේ සොයුරියන් යන්නද මගේ කුලේ සෑමදාරෙන්දේවා ඔබගේ තුතියාලේ. ඔන්න දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ විට්ටච්චි අයියව අල්ලලා කෙලින්ම වැලි වලින් වහලා දාන්න. හිටියත් වැඩක් නැහැනේ. ඒ නිසා අපි ධම්මිකයි මා තීරණය කරා වැලි වලින් වහලා දාලා බීච් එකට දාලා යනවා කියලා. හැබැයි මේ වැඩේට පොඩි මිස්ලාගේ සපෝට් එකක් තිබුණා. තමන්නේ මිනිහා කපටියා මොනියා මුහුද ගාවටම ගිහිල්ලා හිටියා මේ අපිට වැඩේ කරන. ඊට පස්සේ ධම්මිකයි මා තීරණය කරා කාවාරි අත වල දානෝමයි මෙතන කියලා. එහෙම කියලා වටේ අපි මිස්ලාගේ සපෝට් එක අරගෙන අපි කොහොම තඩි වලක් කෑරුවා. බලමු කවුද මේකට ගොදුරු වෙන්නේ කියලා. බලන්න දෙයියනේ මේ මිස්ලා ටිකත් එක්ක එකතු වෙලා එයාලගේ ගුරු සංගමේ ඉන්න පොඩිම කෙල්ලව අල්ලගෙන නේද මේ වැලි වලින් වහන්නේ. පේනවනේ වයසට ගියාට කට්ටියගේ වැඩ. ඔන්න ඔය විදිහට තමයි අපි බීච් එකේ ෆුල් ෆන් එකක් ගත්තේ. හැබැයි හැමෝම විනෝද වුණා. එකිනෙකාගේ ආරක්ෂාව ගැන හැම වෙලේම හිතුවා. හොඳටම විනෝද වෙච්ච දවසක් තමයි මේ දවස. හරිම මහන්සි බීච් එකේ ගොඩක් වෙලා නැටුවා. ඊට පස්සේ අපි බස් එකට ඇවිල්ලා මේ විදිහට කට්ටිය නාගෙන එහෙම හොඳ වතුර නාලා ඊට පස්සේ බස් එකට ඇවිල්ලා ඉතින් ඔන්න කට්ටිය නටන්න ගත්තා. බස් එකෙනුත් ෆුල් සපෝට් එකක් තිබුණා. ඉතින් මේ බස් එක නම් නියමයි. DJ නම් DJ, ෆෑන් නම් ෆෑන්, ලයිටින් සිස්ටම් නම් ලයිටින් සිස්ටම්. සුපිරිම් බස් එකක්. මට බස් එකේ කෙනාගේ නම්බර් එක මතක නැහැ. නැත්තම් මේකින් මම දානවා. ට්‍රිප් එකක් යනවා නම් මේ බස් එකේ ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි කොන්දොස්තර කෙනයි මම හිතන්නේ එයා අයිතිකාරයා. නියමම බුලට් එකක් තමයි. අයි ගින්දර වගේ.
ඉතින් මේ විදිහට ෆුල් ආතල් එකේ අපේ මාදුගඟේ සපාරිය අවසන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විනෝද චාරිකාවේ ෆුල් ආතල් වගේම ෆුල් විනෝදේ වගේම ඉගෙනගත්ත තවත් දෙයක් තියෙනවා. වයස කියන්නේ නම් ඉලක්කමක් විතරයි. මොකද මෙතන හිටපු මිස්ලා අපිට වඩා මාර ඇක්ටිව් මාර කඩිසරයි මාර ඩාන්සින් ස්ටාර්ස්ලා ටිකක්. එහෙනම් හැමෝටම ජය වේවා.